ඊගා මෙතෙඩ් එකේ කීයද 15ද? හරි. හරි බලන් ඉන්න. මේකට බෑ කියලා දන්නේ. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් මේ මෙතඩ් එක අනිත් එක හරි ඔන්නමයි තියෙන්නේ. එක්කෙනෙක්ට පුළුවන් මේ ගාන මෙහෙම හදන්න. ඒ කියන්නේ මේක වැඩි කරලා හදන්න පුළුවන් මේ දෙන්නගේ. මොකද බ්‍රැකට් එකනේ තියෙන්නේ මෙතන. ප්ලස් එකක් මයිනස් එකක් මොකුත් නැහැනේ මෙතන. තේරෙනවද? ඒකින්ද බ්‍රැකට් එක තියෙන හින්දා මොකක් කරනවද? වැඩි කරලා හදන්න පුළුවන් මේ ගාන. තේරෙනවද? හරි මම ඒ ක්‍රමේ පළවෙනි ක්‍රමේ කියලා දෙන්නම්. හරි එහෙනම් මෙයා මෙයාත් අතටම කීයද උත්තරේ එන්න ඕනේ? 4යි 3x ඩිවයිඩ් කරන්නේ 2 වලින්. කියන්නේ මේ සෙට් එක 4ෙන් වැඩි කරනවා. තේරෙනවද? මේ ඇතුලේ තියෙන සෙට් එක තියෙන්නේ මේ සෙට් එක 4ෙන් වැඩි කරනවා. ඒ වගේම 4 වැඩි කරනවා කීයෙන්ද? 1 වැඩි වෙලා ආන්සර් 12. ඔව් 1 තමයි තියෙන්නේ. මයිනස් කියලා කියන්නේ මේ 4 වැඩි වෙනවනේ. තේරෙනවද? ඔයා කියන්නේ මෙහෙම ලියන්න කියන්නේ. හරි. තේරෙනවද? හරි. එහෙනම් මේක කපන්න පුළුවන් නේ උඩට. එහෙනම් මෙතෙන්ට එකයි මෙතෙන්ට දෙකයි. තේරෙනවද? උඩට කපන්න පුළුවන් ඈ. ඔව්. එහෙනම් මෙතන උත්තරේ 6x. හරිනේ? හරි. මෙතන වැඩිලා නෙමෙයි. ටයිම්ස් ඉඳලා. එතන වැඩි වෙනවා 6x වෙනවා. ඊට පස්සේ මෙතන minus 4. අයි 1 times 4 නේ 4 නේ. එහෙනම් මෙතන ආන්සර් කීයද? 12. දැන් මේ පේනවද මේක මේ සිම්පල් එකක්. බ්‍රැකට් කියලා කියන තනිකර බොරුවක් එතකොට මේ පේනවද? හරි. දැන් එතන මොකද කරන්න කියලා? මොකද කරන්නේ? -4 එක අරන් යනවා එහාට. ඍණ 4 අරන් යනවා එහා පැත්තට. තේරෙනවද? එහෙනම් මොකක් කරනවද? 6x මේක 12 මයිනස් එකක් යහටදී ප්ලස් වෙනවා. එකතු වීමක් වෙනවා. එහෙනම් 4. එහෙනම් 6x මෙතන කීයද ආන්සර් එක? 16. හරිනේ? දෙපැත්තම බෙදනවා කීයෙන්ද එතකොට? 6ෙන් බෙදනවා. මෙතෙන්ට 6 මෙතෙන්ට 6යි. x කියන්නේ එතකොට මේක බෙදන්න පුළුවන් නේද දෙකේ? දෙන්නම්. 6ට 2 3යි 16ට 8යි. එහෙනම් උත්තරේ 8 බෙදීම 3යි. මෙයා ඉම්ප්‍රොපර් එකක් කින්දා මික්ස් කරන්න ඕනේ. එහෙනම් ආන්සර් එක x කියලා කියන්නේ 8 3ේම කීයද? 2යි. 6යි. තව 8න් 6ක් ගියොත් තව දෙකක් ඉතිරි. එහෙනම් තව උත්තරේ 3න් දෙකක් තව ඉතිරි. ඔව් ආන්සර්. තේනගත්තද? අවුල මොකක්ද තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? නෑනේ. හරි. ඊගා මේක අහන් ඉන්න මේ මෙතෙඩ් පට්ට ලේසි ළමයි. ඔයා දැන් මෙතන තියෙන බ්‍රැකට් එකක් හින්දා මෙතන ප්ලස් එකක් හරි මයිනස් එකක් හරි නැති හින්දා ඔයා බලන්න ඕනේ මේ පැත්තේ ඉන්න ඉලක්කමට ඊක්වේෂන් එකේ එහා පැත්තේ ඉන්න ඉලක්කම් දෙක අර මේ චක්‍රෙන් තියනවද බලන්න ඕනේ ඉස්සෙල්ලා. තේරෙනවද? චක්‍රෙන් තියනවද බලන්න ඕනේ. චක්‍රෙන් තියනවද? එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තම මල්ටිප්ලයි කරනවා ඩිවයිඩ් කරනවද? ඩිවයිඩ් කරනවා. අපි නැති කරන්න ඕනේ තියෙනවා. තියෙනේ ඇති කරන්නේ මේ තියෙනේ මොකක් කරනවද? නැති කරන්න ඕනේ. හරි? එහෙනම් මේක හතරෙන් දෙපැත්තම බෙදෙනවා. එක සමානින්ද. එහෙනම් මේ පැත්ත එකයි මෙතෙන්ට හතරට ඒවා එකයි. මෙතෙන්ට හතරට එකයි මෙතෙන්ට 12ට හතර ඒවා 3යි. 4වත් 3 12යිනේ. හරි නේද? එහෙනම් උත්තරේ මෙතන 2x divide මෙතන minus දැන් කියන්නේ මොකද කරන්නේ කියලා? මේව හැදුව ගන්න. අන්න හරි. -1 එහා පැත්තට අරන් යනවා. තේරෙනවද නේද? එහෙනම් 3x divide වෙනවා මෙතන 3 plus 1 වෙනවා. තේරෙනවද කොල්ලෝ කියන එක? එහෙනම් 3x divide මෙතන 3 එකයි කීයද? 4යි. යට නැට දාගත්තට පස්සේ මේ දෙන දෙපැත්තට මල්ටිප්ලයි කරනවා. හරිද? එහෙනම් මෙතන උත්තරේ x වෙනවා. මෙතන 4 වරක් 2 වෙනවා. යට 3 වෙනවා. පේන්නේ නැතිනම් මෙතන දාන්නම් ඈ. හරිද? මෙතන මොකක් කරනවද මම කියන්නේ? x 8 බෙදීම 3 වෙනවනේ. එහෙම වෙනව නේද? කොතනද? මෙතනද? මේ දෙක යනවා හතරත් එක්ක වැඩි. එතන හතරවත් දෙක මේ 3 එනවා කාත් එක්ක වැඩිද? එකත් එක්ක වැඩි. මේ x තියා ගන්න ඕනේ.
වනත් වාට මෙහෙම කොහොමද ඔය කියන්නේ? මෙහෙම කරන්න කියලාද කියන්නේ? ඒ කියන්නේ එක වැඩිය 3ත් එක්ක දෙපැත්ත 3ෙන් බෙදෙනවා. එහෙමද? තේරුණාද දැන්? මේ යට එක්කන අර ක්‍රොස් මල්ටිප්ලයි කරන්නේ මෙයා එක 3ත් එක්ක වැඩි වෙනවා දෙක ගිහිල්ලා 4ත් එක්ක වැඩි වෙනවා. ඩබල් වැඩි වෙනවා. එතකොට 3x සමානයි 4 වරක් දෙක නෙන්නේ. 8යි කියන කතාව මේ කියන්නේ. හරි නේද? දැන් දෙපැත්තම කීයෙන් බෙදනකොල්ල 3ෙන් බෙදෙනවා. එහෙනම් මෙතෙන්ට මෙතෙන්ට. හරි? එහෙනම් මේක අරාංශ එකම නේද? 8 3 2යි 6යිනේ. 8න් 6ක් ගියොත් 2යි. එහෙනම් තව 2යි. මේ ආංශ අපේ ආංශ දෙක එක තමයි. දැකනේ? කොහමවත් හදන්න බෑ ලේස්ට් මේ. හරි අවුලක් තියෙනවා මොකුත් ගානේ. නෑනේ ෂුවර්නේ. මොකක් කරේ? කැමැති ගණන් දෙකෙන් එකක් එක්ක මේ ගාන හදාගන්න එක්ක අර ගාන හදාගන්න. දැන් දෙකම හදන්න ඕනේ දැන්. ඔයාලට මෙතඩ් එක ලේසි මොකක්ද කියලා හිතනවා නම් ඒක හදාගන්න. ඒක ස්ටෙප් එක. හරි?